කොහොමද දරුවනේ ජීවිතේ වෙනස් කරගන්නේ? මට ලස්සන බණ කතාවක් හම්බ වුණා. ඒ කතාව ඔයාලගේ සම්පූර්ණ ජීවිත කතාව කරගන්න. ඉස්සර පායාසිපානි කියලා රජ කෙනෙක් හිටියා. මේ කතාව ඔයාලගේ කතාව කරගන්න. ඒ රජතුමාට කාලක කියලා ඇමති කෙනෙක් හිටියා නඩු විභාග කරන. ඒ රජුරවන්ට ධම්මද්දජ කියලා පුරෝහිතෙක් හිටියා අවවාද කරන්න. චත්තපාණී කියලා කරණ වෑමේ හිටියා හොඬේ හැර ගන්නන්ට. කාලක කියන නඩුකාර ඇමති අතට කීයක් හරි දුන්නොත් නඩුව කන පිට පෙරලෙනවා. ඒක අසත්පුරුෂයි. මිනිස්සු හැඬු කඳුලින් යනවා. ඒ නඩුව හරියට විභාග වෙන්නේ නැහැ. දවසක් කොහොම හඬාගෙන යනකොට අර ධම්මද්දජ කියන පුරෝහිතතුමා ඉස්සරහට එනවා. පුරෝහිතතුමනි අපේ නඩුව විසඳන්න කිව්වා. හා යන් කියලා හරියට විසඳුවා. මිනිස්සු සාදුකාර දුන්නා. රජුරවන්ට එවන රජුරව මොකද්ද? අනේ මේ නඩුවක් අද තමයි කිව්වා යහතින් විසඳුනේ. ධම්මද්දජ පුරෝහිතතුමා විසඳුවේ කිව්වා. එන්න කියන්න කිව්වා. මටත් කනක් ඇහිල්ලා සැනසille ඉන්න පුළුවන් පුරෝහිතතුමනි. අද ඉඳලා නඩු විභාග කරන්න. අනේ මට ඔය හරියන්නේ නැහැ. මම ඔබතුමාත් එක්ක ඉන්න. නෑ නඩු විභාග කරන්න කිව්වා. ඒක මිනිසුන්ට සැනසෙල්ලක් කිව්වා. මිනිසුන්ට සැනසෙල්ලක් දෙනවා කියන පපුව වුණා. හරි කිව්වා. දැන් නඩු විභාග කරනවා. කාල කැමැතියට මොකක්වත් නැහැ. පිරිහුණා. ධනෙ නැති වුණා. ඊර්ෂ්‍යාව ආවා. කොටවන්න හිතුණා. රජතුමාට කිව්වා අන්න නඩු පිට දාලා පුරෝහිත ඔබව කොටවලා සේනාව අල්ලගෙන ඔබව මරලා රජ වෙන්න කල්පනා කරනවා. පච්ච කෙලින් තිපා බං කිව්වා. මා කියන දේ පිළිගන්නේ නැත්නම් හෙට උදේට බලන්නකෝ ජනිල්ලේ. පුරෝහිතතුමා රාජ්‍ය සේවයට එනකොට රටේ ලෝකේ හැම පැත්තෙම තියෙන නඩු එතෙන්ට ගේනවා. ඒ තැන්වල විසඳන්නේ නැහැ. මෙතුමාලව විසඳ ගන්න. මහා සේනාවක් එක්ක ඇතුල් වුණේ. ඔන්න සේනා සංවිධානය කරගෙන කිව්වා. රජුරුව වුණා. ඊට පස්සේ කිව්වා එහෙනම් මොකද කරන්නේ? ඕක මරවමු කිව්වා. මෙච්චර හොඳ කෙනෙක් කොහොමද මරවන්නේ කිව්වා. වරදක් පටවමු කිව්වා. කොහොමද වරදක් පටවන්නේ? රාජ නියෝගය නොකරපු වරදට හසු කරමු. ඒ කොහොමද? හෙට රජතුමාට උද්‍යානයක් ඕන. මලින් බර වුණ පලින් බර වුණ උද්‍යානයක් අහවල් තැන හිට වෙනකොට තියෙන්න ඕන කියලා පනවන්න කිව්වා. උද්‍යානයක් එක දවසෙන් හදන්න බෑ මල් ගෙඩි තියෙන. ඊට පස්සේ රාජදඬු